හායි යාළුවනේ කොහොමද ඉතින්? ඉතින් අපි ඊයේ මේ කරානේ ගාන එකේ part 1 එක part 2 එක ගේනවා කියලා මම කිව්වනේ. ඒත් කට්ටිය කමෙන්ට්ස් දාලා තිබුණා මේ හරියට මල් ටික පේන්නේ නැහැ ලං කරලා පෙන්නන්න කියලා. ඒ නිසා මම පෙන්නපු නැති මල් ටිකයි ඊයේ මල් ටිකෙන් නැවත මේ කපාලියා ගහ එහෙම නැවත වීඩියෝ එකක් ගත්තා. ලං කරලා මේ මල් ටික පෙන්නන්න ඕනි හින්දා සමහර ඒවා විතරක් ගාන එකේ ගිය සැරේ කරපු හැම එකම ආපහු වීඩියෝ ගත්තේ නෑ. ඒක කරපු නිසා සමහර තැන් විතරක් ආපහු පෙන්නන්න ඕනේ කියලා හිතුවා මම මේ හරියට ක්ලියර් නැති නිසා ඩංකන් සේල් එක එහෙම හරියට ඇවිල්ලා නෑ ඊයේ වීඩියෝ එකට පැහැදිලිව ඇවිල්ලා නෑ ඒ නිසා එහෙනම් ඒ ටිකත් ඔයාලා ලස්සනයිද කියලා බලන්න එහෙනම් ගිහින් බලමු හරි යාළුවනේ දැන් මම උඩ වැරැන්ඩ එකේ මල් ඔයාලා ඉස්සලා දකිද්දී ඩයමන්ඩ් තිබුණේ දැන් මම වින් කවර් එක මාරු කරලා දැන් වෙනස් කරලා තියෙන්නේ ඒ නිසා මම වැරැන්ඩ එකක් පෙන්නන්න හිතුවා ඔයාලා බලන්නකෝ මේ වින්කා ගස් එක මේ යාළුවනේ ඒකේ හැමදාම මල් තියෙනවා ඒ නිසා මම හිතුවා වැරැන්ඩ එකට මැච් වෙනවා කියලා ඒක හැමදාම මල් තියෙන නිසා ඒක ගොඩාක් පාටවල් තියෙනවා මම කැමති පාට ටික මම ගත්තා දාන්න පුළුවන් ප්‍රමාණෙත් එක්ක මේක යට වැරැන්ඩ එකේ යට තියලා තියෙනවා වෙන වර්ගයක් ඒකේ පබළු වගේ තමයි මල් එක එන්නේ මම ඔයාලට පෙන්නන්න ඒකේ මේ කලර්ස් මේක ඔරෙන්ජ් කලර් එකක් මේක අන්කොමන් මේ කලර් එක හොයාගන්න ටිකක් අමාරුයි ඊට පස්සේ මේක රෙඩ් කලර් නේ මල් එක ඊට පස්සේ තියෙනවා yellow කලර් එකක් තියෙනවා ඒකේ මේක yellow කලර්. ඔයාලට පේන ඇති. දැන් මල් පේන්නේ මේ ලං කරලා පෙන්නන්න කියලා කිව්ව නිසා මම ආපහු දැන් ගාඩන් එකේ වීඩියෝ එක ආපහු කරනවා. මල් ටික ආපහු පෙන්නනවා. හරි යාළුවනේ දැන් මේ වැරැන්ඩ එකේ පහතට ඉලිලා තියෙන වැල් ටික කොහොමද වැටිලා තියෙන්නේ කියලා ඔයාලට පෙන්නන්නේ. ඒකේ කලර්ස් තුනකින් තියෙනවා. හරි යාළුවනේ දැන් බෝගනිලා ටික හිමින් සැරේ දැන් පෙන්නන්නම් කට්ටිය පෙන්නුන්නේ නැහැ කියනවනේ ළඟට පෙන්නන්න කියනවා මල් ටික ඒ නිසා මේ ආපහු ගන්නෙ ළඟටම පෙන්නන්නම් දැන් ඒකට ඔයාලට හොඳට මේ මල් ගහ මේ උඩ ටික බෝගන්විලා යට ටික ඩයමන්ඩ් හරියාලෝනේ කපාලියා ගහත් මම ගොඩක් ලං කරලා මල් පෙන්නන්නම්. මොකද කට්ටිය මේ ආසයිනේ කපාලියා ගහට. ඒ නිසා ඔයාලා ළඟට මල් දැකලා නැහැ. මේ දුර වැඩි මල් ගන්නවා කියලා කියනවනේ. ඒ නිසා දැන් යාළුවනේ මේ එක්සෝරා පාත්‍ය පෙන්නන්නේ. මට ඊයේ නම වැරදුනා අශෝක කියලා කියුණා. එක්සෝරා ටික ඒ ටිකෙත් මම කලර්ස් දෙක තුනක්ම එකට කරලා හදලා තියෙන්නේ. සමහර කලර්ස් පිපිලා නැහැ තාම. ගොඩක් ඒවා පිපිලා තියෙනවා. මේ අද නම් වදගහේ මල් පිපිලා යාළුවනේ. මේක තමයි මල. මේ මල් පිරීලා හැදෙනවා මේ ගහේ හැමතැනම පොහොට්ටු තියෙනවා ඊට පස්සේ ඊට පිටිපස්සෙන් තියෙනවා ජෙට්‍රෝපා රෙඩ් කලර් එකක් ඒකෙත් මේ මල් එකක් පිපිලා තියෙනවා තාම මේක නම් අශෝක එකක් මේ කලර් එක ලං කරලා පෙන්නන්නම් මල පින්ක් කලර් එකක් ඊට පස්සේ මේ ගහේ නම් පුරාම මල් පිපෙනවා කහපාට මල් තමයි හැදෙන්නේ මේ ඒක නම් ලස්සනයි ගාඩන් එකට හැමදාම මල් තියෙනවා. මම බංගලි රෝස් එක හැත් අද මල් දෙකක් පිපිලා තියෙනවා. ඔයාලා ලං කරලා මල පෙන්නන්නම්. මේ ඊට පස්සේ අතන තියෙනවා පොපි ගහක්. ඒක නම් ඒකත් හැමදාම මල් තියෙනවා. විහාර ඉද්ද ගහේ නම් අද මල් නෑ. පිරෙත් හැදෙන වෙලාවට පිරීලා හැදෙනවා. හරි යාළුවනේ දැන් රෝස පාත්තිය පෙන්නන්නේ
ඊයේත් පෙන්නවා ඒ උනාට ඉතින් ආයෙ ලං කරලා පෙන්වන්න කිව්ව හින්දා ආයෙ ගන්නෙ. මේ බලන්න මේක නම් පොකුරු විදිහට තමයි හැදෙන්නේ පොඩි පොඩි මල්. මේකට බේබි රෝස් කියලා තමයි කියන්නේ. හැමදාම මල් තියෙනවා. මල් ගොඩ පිරීලා හැදෙනවා. අනිත් ඔක්කොම මගේ ස්ප්‍රේ රෝස් තියෙන්නේ. එක එක කලර්ස් වලින්. මේක පර වෙනවා මේ ඉක්මන් පර වෙන්නේ නැහැ. ටික කාලයක් තියෙනවා. මෙතන මින්කා එකක් තියෙනවා. ඒක මම හැංගින් පොට් එක දාලා ඉඳලා තියෙන්නේ. මෙතනක් තියෙනවා. මේකෙන් මල් පේනවා ඇතිනේ ඔයාලට. මේක පින්ක් කලර් එකක්. ඒකෙත් හැමදාම මල් තියෙනවා මින්කවල. ඊට පස්සේ මේක නම් බෝගන්විලා එකක්. ඒක ලස්සනයි. මේ විදිහට හදන්න පුළුවන්. ඔයාලා කැමති විදිහකට හදා ගන්න පුළුවන්. මට මෙතන පාළුවක් දැනුණ හින්දා මම මේ පොට් එක එල්ලුවා. මෙතන තියෙනවා ළමයි හිඟුරු. මං කියේ සමනල් වෙනවා කියලා. දැන් නම් මේ හවස තමයි වීඩියෝ කරන්නේ. ඒ නිසා සමනල්ලු නෑ. උදේට නම් සමනල්ලු පිරීලා ඉන්නවා. කත් අපි ලං කරලා පෙන්නන්නම් තියෙන කලර්ස් මොනවද කියලා. එතනත් මගේ කපාලිය ගහක් තියෙනවා. ඒකෙත් මල් පිරීලා හැදෙනවා. හැමදාම කපාලිය ගහේ මල් තියෙනවා. මල් පිපෙන්න ගත්තාම හැමදාම මල්. හරි යාළුවනේ මෙතන තියෙන පොපි මේකේ හැමදාම මල් තියෙනවා. ඇත්තට කරදරයක් නෑ හදන්න. ලොකුවට පොහොර ඕනෙත් නෑ. මේ හැමදාම වගේ මල් දෙනවා. ගහ සරුවට තියාගන්න පොහොර දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන බොටල් බ්‍රෂ් ඒක නම් ඊයේ ක්ලියර් ඇති කියලා මම හිතනවා. හරි යාළුවනේ ඊයේ ගාන එක කොටසක් මම පෙන්නුවානේ. අර ඊටු කොටසනේ අපි පෙන්නන්නේ. ඒ නිසා අද ගාන එකේ ඇග්ලොනිමා මේ කලෙක්ෂන් එකයි ඊටු මල් බෝගන්විලා එහෙම තියෙනවා. ඒ ටික පෙන්නන්න. එහෙනම් අපි ගිහිල්ලා ඇග්ලොනිමා එක බලමු. මෙතන තියෙන ඇග්ලොනිමා වර්ග ඔයාලා බලන්න විවිධාකාර වර්ග තියෙන්නේ. විවිධාකාර කලර්ස් වලින් තියෙනවා. මෙතන මේ පිටිපස්සට හොරලා තියෙන හින්දා ඔයාලට ක්ලියර්ද දන්නේ නැහැ. එක එක කලර්ස් වලින් විවිධ වර්ග තියෙන්නේ. ඇග්ලොනිමා වලට ඕනේ සාමාන්‍ය මේ හෙවන සාමාන්‍යයෙන් උදේ අවුව වැටුණාට කමන්නේ නැහැ. තද අවුවේදී කොළ පිච්චෙනවා. මෙතන ගහේ මම තැඹිලි ගහේ ඉල්ලලා තියෙන ස්ටැග්ගෝන් වගේක්. මේක එක වර්ගයක්. මේක තව වර්ගයක්. මේකත් හේවනට තමයි හරියන්නේ. විවිධාකාර ලස්සන එක එක වර්ගයේ පත්‍ර තියෙන ශාකයක් තමයි ඇග්ලොනිමා කියන්නේ. මෙතන ගහේ ළමයි මේ මම ස්ටැග්ගෝන් එකක් ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ විවිධාකාර ඉන්ඩෝර් ප්ලාන්ට්ස් මෙතන තියෙනවා. මෙතනක් තියෙනවා පිලෝ වර්ග, ඇග්ලොනිමා, ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එක එක විවිධාකාර වර්ග තියෙන එක වර්ගයක් කියලා එහෙම නැහැ. හලෝනේ මෙතන තියෙන්නේ මගේ බෝගන්විලා රැක් එක. බෝගන්විලා රැක් එක අලුත් වර්ග වලින් මම හැදුවා නැවත. ඒත් ඉතින් තාම මල් නම් ඇවිල්ලා නැහැ. මම ඔයාලට මේ ගස් ටික පෙන්නන්නම්. මල් ආවහම නැවත වීඩියෝ එකකින් ගේන්නම්.
ඊයේ මං කියන්න බැරි වුණා මම අලුතෙන් තනකොළ කපන්න මැෂින් එකක් ගත්තා. මේක හරිම ලේසි ගෑනු කෙනෙකුට උනත් හරි ලේසියෙන් කපා ගන්න පුළුවන් තනකොළ ටික. මම මෙච්චර කාලයක් කැපුවේ මේ කුලියට කෙනෙක් අරන් කියලා මම ඔයාලට පෙන්නලා තියෙනවනේ. ඉතින් තනකොළ වැවෙනවා ඉවරයක් නෑ. මේන්ටේන් කරන්න හරිම අමාරුයි. මේ එහෙම කුලියට අරගෙන කියලා මාසෙක සැරයක් තනකොළ කපලා මදි. ඒ නිසා මම වැවෙන ගානේ කපා ගන්න ඕන නිසා මේ මැෂින් එක ගත්තා. ඔයාලට පුළුවන් අය හැමෝම මේ මැෂින් එක ගන්න. මේක නූලෙන් තමයි කැපෙන්නේ. එම කකුලට මේ හානියක් වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. මේ නූල තමයි දාන්න තියෙන්නේ. හරිම ලේසි කපන්න. ඒ නිසා මම මේ මැෂින් එකත් ඔයාලට පෙන්නන්න හිතුවා. ගාඩන් එක බරත් නැහැ. හරි සැහැල්ලුයි. වයර් කෝඩ් එකට ගහලා අපිට ඕන විදිහකට මේ පාවිච්චි කර හැකි. ලේසි. ඒ නිසා මම හිතුවා ඔයාලට පෙන්නන්න ඕනි කියලා. හරි යාළුවනේ එහෙනම් අදට ගාඩන් එක පෙන්නලා ඉවරයි. පළවෙනි කොටස පෙන්නුවා. අද පෙන්නපු නැති අනිත් ටිකත් පෙන්නුවා. දැන් මුල් ගාඩන් එක පෙන්නලා ඉවරයි. ඉතින් මගේ ගාඩන් එක ලස්සනයි නම් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.